තවත් විශේෂ පුවතක් වෙතයි අවධානය රුසියාවට සම්බාධක පැනවීමට නායකත්වය දෙන ලෙස යුක්‍රේනය යුරෝපා සංගමයෙන් ඉල්ලා තිබෙනවා. රුසියාවට සම්බාධක පැනවීම සඳහා නායකත්වය දෙන ලෙස යුක්‍රේනයේ යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින බවයි විදේශ මාධ්‍ය අද දින වැඩිදුරටත් වාර්තා කරලා තිබෙන්නේ. ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් බාධක ලිහිල් කිරීමට කටයුතු කිරීමත් සමග රුසියාව හුදකලා කිරීම සඳහා නව පියවර සලකා බලන ලෙස යුක්‍රේනය යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබෙනවලු. රුසියානු වත්කම් අත්පත් කර ගැනීම හා රුසියානු තෙල් ගැනුම්කරුවන් කීප දෙනෙකු සඳහා සම්බාධක පැනවීමටද මීට ඇතුළත් බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් සම්බාධක සම්බන්ධයෙන් සමාජිකයන් 27 දෙනෙකුගෙන් යුත් යුරෝපා කණ්ඩායම වඩාත් ආක්‍රමණශීලී පියවරක් ගනු ඇති බව යුක්‍රේනයේ අපේක්ෂාවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට මෙතෙක් පැමිණ නැති බව තමයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරලා තිබෙන්නේ.